දේවගිරි රජ මහා විහාරයේ විහාරාධිපති රාජකීය පඬිත පූජ්‍ය පඩිවිල සෝරකනාහිමි අවසරයි. ඒ වගේම සියලු දෙනාගේ අවසරයි. මම හිතන්නේ මේක ඓතිහාසික අවස්ථාවක් අපට. මම හිතන්නේ මෙවර පළාත් පාලන විවරණයේදී මම කියන්නේ කිසිම සභිකයෙකු මේ ස්වාමීන් වහන්සේ නමක් හෝ විහාරස්ථානික හෝ ආගමික ස්ථානික දුරුන් දීමක් කරනවා මම නම් දැක්කේ නැහැ. මම හිතන්නේ ඔබ සමත් ඒක දෙකම ඇති. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වුණේ අපට ලැබුණේ ස්වාමීන් වහන්සේ එක සභික ධූරයක් පමණයි. නමුත් ඒ එක සභික ධූරය වුණත් අවාසනාවක් විදිහට අපට දුබද්දාවේ ඡන්ද 708ක් අරන් අපට ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකදී ඡන්ද 50 ගානක් විතර නේද? ඔව්. 50 ගානක් විතර අපට සභික ධූරයක් අහිමි වුණා. ඒ වගේ බිංගිරියේ ඡන්ද 1996ක් අරන් අපට සභික ධූර එකක් පමණයි ලැබුණේ. නමුත් ඊට වඩා අඩුවෙන් ඡන්ද ගත්තේ ඊට වඩා ඡන්ද භාගයක් ඡන්ද 1000ක් ආසන ප්‍රමාණයක් ගත්ත පක්ෂවලට පවා සභික ධූරයක් ලැබුණා. අපි ඡන්ද 26කින් තමයි දෙවෙනි සභික ධූරයේ අහිමි වුණේ. ප්‍රථම වර්ෂ අපි පදක්කමී පළාත් පාලන මන්ත්‍රීවරුන් වතුන අපේ කණ්ඩායමේ වතුනේ. අපේ කණ්ඩායමේ වතුන පළවෙනි මැතිවරණේ 6%ක ප්‍රතිශතයක් අපි ලබා ගත්තා. ඒක කුරුණා දිස්ත්‍රික්කයේ ඉහළම සර්ජන බලය ඉහළම ඡන්ද ප්‍රතිශතය වගේම ඡන්ද සංඛ්‍යාව 2708ක් සර්ජන බලය ඕනෑම ආසනයක ගත වැඩි ඡන්ද සංඛ්‍යාවක් සම්මාසය. ඒ හින්දා අපි ගැන නිහතමානී ආරම්භයක් තියෙනවා. ඒ වගේම අපිට ඡන්ද ලබා දෙන ජනතාවට විශේෂයෙන්ම අපි ජාතිකත්වයේ මත සහ අපේ ව්‍යවසායකත්වයේ මත අපි කරපු ඒ අපේ කටයුතු පිළිගැනීමේ ලබා දෙන ජනතාවට වගකීමේ මේ මන්ත්‍රී ධූරයේ කටයුතු කරන බවට ඔබ වහන්සේ ඉදිරියේ අපි ප්‍රතිඥා දෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ මන්ත්‍රී ධූරයේ අපට ලැබුණ එක මන්ත්‍රී ධූරය මම විතරක් භාවිත නොකර ස්වාමීන් වහන්සේ මාස 6න් 6ට අපේ කණ්ඩායමේ 8 දිනක් මේ සභික ධූරයේ කටයුතු කරන අපේ බලාපොරොත්තුව ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව කණ්ඩායම නායකයෙක් ඉදිරියට මම ප්‍රථම වරන් ඉතුරු අයට ඡන්ද ප්‍රතිශතය අනුව සහ කණ්ඩායමට ඉදිරි ලබන දායකත්වය කියන කරු සලකා බලලා අපේ සභික අපේ අපේක්ෂක යන්ත්‍ර බෙදා දීම සිදු වෙනවා. ඒ වගේම මේ මාසයේ ඉඳන් මම ලබා ගන්නා දීමනාව හැම කොට්ටාශයකම අලුත් විවසායකයෙක් ගැනීම සඳහා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම තමයි සභිකින ස්වාමීන් වහන්සේ අපි අදාළ වැටුප දීමනාව ලබා නොගෙන එය සමාජ ව්‍යවසායකයන් හිතීමට පරිත්‍යාග කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ ව්‍යවසාය සමිතිය අපි වැඩි දායකත්වයක් ලබා දෙන බලාපොරොත්තු වෙනවා. පරිසර සම්බන්ධයෙන් විශේෂ පරිසර කමිටුවේ වගකීමක් ලබා ගැනීමෙන් පරිසර සම්බන්ධයෙන් විශේෂ වගකීමක් දෙමින් විශේෂ වහන්සේගේ අවවාද අනුශාසනා තුලින් අපි බලාපොරොත්තු වෙනවා බිංගිරිය ප්‍රදේශ සභා සීමාවේ පාරිසරික රසායන සඳහා ප්‍රමුඛතාවය ලබා දීම සඳහා මහ ජනතාවට සම්බන්ධ කරගෙන ඉහළම දායකත්වයක් ලබා දෙන අවසානයේ ස්වාමීන් වහන්සේ අපි විශ්වාස කරන්නේ අපි ආගමට සහ ස්වභාව ධර්මයට යටත් මිනිස්සු. අපේ කණ්ඩායමේ එක අනිවාර්යයෙන්ම පිළිගන්න සහ අපි විශ්වාස කරන සත්‍යය. ඒ අනුව ස්වාමීන් වහන්සේ ජාතිකත්වයේ මත කටයුතු කරන බිංගිරිය එකම කණ්ඩායම විදිහට අපේ කණ්ඩායම ඒ සඳහා පිළි සිටින්නේ. ඒ වගේම විශේෂයෙන් කරගත්ත පාර්ශ්ව සංගठन දායකත්වයක් ලබා දෙන විශේෂයෙන්ම අපේ බිංගිරි ප්‍රාදේශීය සීමාව තුළ අපිට කළ හැකි උපරිම දේ ඒ කියන්නේ අපි සාන්දුම් පක්ෂයේ යම් දෙයක් කරනවා වර්ෂාව ලබා දෙන්නේ ජනතාවට එරෙහි යම් දෙයක් කරනවා නම් ඒවට නොවේව ඉදිරි විපක්ෂයක් විදිහට ඒ විරුද්ධව කටයුතු කරන්නේ විශේෂයෙන්ම අපට ඡන්දය ලබා දුන්න සහ ඉදිරියේදී ඡන්දය ලබා දෙන බලාපොරොත්තු වෙන තවමත් අපි අධ්‍යයනය කරන කණ්ඩායමට ආදර්ශය සහ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු දෙමින් කටයුතු කරලා ස්වාමීන් වහන්සේ ස්නව වහන්සේගේ ඉදිරියේදී ඔබ වහන්සේ මේ දක්වා ඔබ වහන්සේ දේශපාලනයට ඔබ අපි දන්නවා නම් ඔබ වහන්සේ අපේ කටයුතු අගය කරනවා. ඉදිරියේදීත් ඔබ වහන්සේගේ අවවාද අනුශාසන අපි ඉහිලින්ම බලාපොරොත්තු වෙනවා. බෞද්ධ සානිකුත් ආගමික නායකයන්ගේ අවවාද උපදේශ අනුව ස්වාමීන් විශේෂයෙන්ම අපේ ප්‍රදේශීය ආගමනුකූල අධ්‍යාත්මික සංවර්ධන වැඩි දායකත්වයක් ලබා දෙමින් ආදර්ශවත් කණ්ඩායමක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ අපේ කණ්ඩායම කිසිම අර්බුදයක් නැහැ. අපේ මන්ත්‍රීවරුන්ගේ පත් කරගැනීමේදී වැඩ කටයුතු කිරීමේදී දේශපාලනය කියන්නේ අපේ එක දෙයක් විතරයි. අපේ සම්පකාර කණ්ඩායමක් ඉන්නවා. අපේ පාරිසරික කණ්ඩායමක් ඉන්නවා. අපේ ජාතික තෙමත් පදනම්ච කණ්ඩායමක් මේ ආදී වශයෙන් විවිධ අංශ වලට බෙදෙන කණ්ඩායම් රාශියක් අපේ ඉන්න ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ සම්පූර්ණ දේම හැමදේම දේශපාලනයෙන් අපේ එක දෙයක් විතරයි. අපිට දේශපාලනයේ අපි තොරව වුණා ඉදිරියේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සමාජයට අප ලබා දෙන්න පුළුවන් ඉහළම දායකත්වය ලබා දෙන්න. මේ බිංගිරිය මුල් කොටගත්ත
බිංගිරිය ප්‍රාදේශීය සභාවේ මේ ප්‍රදේශයේහි වැදගත් ආයතනයක්. ඉතින් ඒ ආයතනයේ යම් පාලන බලයක් දේශපාලනික වශයෙන් අපේ ලක්මාල් වික්‍රමාරච්චි මහත්තයා ප්‍රධාන මේ පළාත් පාලන මැතිවරණයේ තරම් කර සර්ව ජන බලයට ලැබීම පිළිබඳව අපි සතුට ප්‍රකාශ කරනවා කලින් වගේම මේකේ නියමව හැටියට අද මේ දියුණුව දීලා මේ කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන මේ අවස්ථාවේ මේ ඓතිහාසික සිද්ධාස්ථානයේ ආශිර්වාදය විතතින්ම ලැබෙනවා. ඉදිරි කටයුතු අපි ඒ අවස්ථාවවල සාකච්ඡා කරලා දේශපාලන තත්ත්වයන් අනුව අවශ්‍ය තීන්දුව ගත යුතුයි. පාරිසරික කටයුතු සම්බන්ධව ඒක කිසි සැකයක් නැහැ. ලක්මාල් මහත්තයාට ඒ කාරණාව පිළිබඳව බලය ලැබෙනවා. දැන් රටේ දේශපාලන තත්ත්වය අපි අරණ අධ්‍යක්ෂක දේශපාලන ක්‍රමවේදයන්ට වැඩිය වෙනස් වෙනවා. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. අපිට හරියට ඒකට පූර්වකථනයක් කරන්න අමාරුයි. දැන් තියෙන තත්ත්වයන් අනුව මේ අනිත් දේශපාලන ප්‍රවාහයන් ආදර්ශ සම්පන්න සහ සේවා සැපයීමේ ක්‍රියාවලියකට අනුගත විය යුතුම තිබෙනවා. නැත්නම් මේ සමාජයේ පවතින්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව ඒ කාරණාත් ඔබතුමා දේශපාලනයට වඩා සමාජ කටයුතු වල ඉනියැලෙමින් හොඳට දන්නවා. අපේ රටේ දේශපාලන ක්‍රමයේහි සුවිශේෂතාවත් හොඳට දැනගත යුතුයි. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු දේශපාලනයක් හැටියට මේ රටේ ප්‍රජාව දිහා බලලා මෙහෙවාගෙන කටයුතු කිරීම හොඳ සුබ අනාගතයකට අත්‍යවශ්‍ය බව සිහිපත් කරමින් මේ සියලු කටයුතු හැම දෙනාගේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා කියලා සුභාශිර්වාද. ලක්මාල් වික්‍රමාරච්චි වන මම ශ්‍රී ලංකා ප්‍රාන්තික සමාජවාදී ජනරාල්ගේ අන්තිම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බුදුමානයේ යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි.